අපි හෙට යමු. මල්ලේ දුක් කරන් දෙන්න. හෙට යමු. මට එපා. ඇයි? මට ඕනේ ආවේ කීකේ දෙවල් ගන්න. මං එන්නේ ඇඳුම් ගන්න. මගේ බල්ලෙක්වත් එන්නේ නැහැ. මොකද මොනසේ මෙච්චර ලොකු මත් තෝරගෙන ආවේ? ඇඟට හරින සයිස් එකෙන් මම තෝරලා දෙන්න කිව්වෙන්ද හරින සයිස් එකෙන් මම තෝරලා දුන්නා. මොකද මේක සයිස් එක? මොකද්ද කියනක බලන්න. මට එපා. මන්නේ තේරුවේ ඕක එක්සල්. මං එච්චර තඩිය කියද්ද? අලියෙක් වගේ පේනවද මොකද මසිර? නෑ ඉතින් ඇගේ හැටියට ඇඳුමක් තෝරන්නේ. එක්සල් නැතුව මීඩියම් එකක් කරන් දෙන්නද කියන්නේ. මං අදින් නෑ මීඩියම්. ඒකනේ. ඒකනේ මම තමුසේ එක්සල් එක තෝරලා දුන්නේ. පිස්සු ගෑනියෙක් තමුසා. එක්සල් අදින්න මනුෂ්‍ය පේන මං එච්චර මහතයි කියලාද? නෑ මේ ඒ කියන්නේ මං කෙට්ටුයි. කෙහුට කියනියා. පිස්සුද කෙට්ටු නෑ. ඒ කියන්නේ මං මහතයි. නෑ. හරියට කියන්න මං කෙට්ටුද මහතද? කොල්ලම ජීතයි. කොල්ලහනයි. හරියට කියනවා මං කෙට්ටුද මහත්ද කියලා? නෑ. ඔය කෙට්ටුත් නෑ. මාතත් ඔය නියම ගානට ඉන්නවා. හරියට නිකන් සීගිරි කාස්ප් එක කාලේට සීගිරි ලල්ලා. නෙවෙයි සීගිරි ලල්ලාට බොම්බ කැටක් ගහලා. ඒ කියන්නේ තමුසේ හැම ගෑණියෙක්ම මැග දිහා මෙහෙම බලනවා. නෑ ගෑණිය නෑ. උදේට ඕමැටි දෙන්න. උදේට ඕමැටි. මෙන්න මෙතන තරගෙන එක්සල් මීඩියම් බෑනම් ස්මෝල් එකක් කරගෙන මේ කතාව මෙතනින් නතර දානවා. මං ඔය සයිස් තුනෙන් එකක් අතරින් නෑ ඔය. එහෙනම් ගෑණිය මොකද තමුසේ සයිස් එක? මං අදින් එක්ස්ට්‍රා ස්මෝල් ඔය. කුල්ල කුජීතයි කොල්ලනාතයි මචං. ගෑනු කවුද තුන්ගේ සයිස් එකට නුන් තෝරන්නේ. උඹෙන් හිතන් ඉන්න සයිස් එක තමයි නුන් තෝරන්නේ. මේක නිවුටන්ගේ අම්මට අප්පට තියා හතරම උත්තර වෙනස් කරන්න බැරි නියතයක්. හරි. එහෙනම් ඔයාලට මේක එපානේ. ඔයාලට මේක ගොඩක් ලොකුයිනේ. කැලෙන්ඩර් කියන්න එපා කලින්. එතකොට වත් වතුරින් මාස් වතුරින්. හරි. එහෙනම් අපි යමු. ඔයාලට එක්ස්ට්‍රා ස්මෝල් එක කරන් දෙන්න. තමුසේ තෝරලා දුන්නේ එකේ මේ එක්සල් එකම ගන්නන් ඉන්නේ නැත්නම් තමුසේ පවුනේ. ඉතින් මේ දවස්වල ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන තමයි මම ඇවිල්ලින්නේ. මේ දවස්වල ඔයාලගේ අතේ තියෙන ගාන ලැප් එකක් ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්. ඉතින් මේකට තමයි CMOS තියෙන්නේ. ඔයාලගේ බජට් එකට පර්පස් එකට හරියන ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එකක ලැප් එකක් CMOS එකෙන් ඔයාලට වගකීම් සාතිකයක් සහිතව දවසක් ඇතුළත ගෙදරටම ගෙන්නවන්න පුළුවන්. මගේ පෞද්ගලික විශ්වාසයත් එක්ක මම ඔයාලට මේ ආයතනය හඳුන්වා දෙනවා. ඉතින් පහසු මිලට හරියම ලැප් එක ගන්න අදම කෝල් කරන්න. CMOS. මන්ට ඕනේ රතු එකක් කන්නේ. නෝ බලන්න. මේ තියෙන රතු එකක් මේ ඕකනම් ගන්න. මරු ඔයාලට ගැලපෙනවා. හරි රතුනේ. ඒ වුණාට මීට වඩා ලා පාටක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. මෙන්නලා රතු. අනේ ලා රතු. මං කැමතිම පාට. අනේ බලන්නකෝ ඒකේ ලස්සන. මේ එහෙනම් ඕක ගමු එන. දැන් යා. ඒ වුණාට තව චුට්ටක් තද එකක් ගමු. චුට්ටයි ඈ. අනේ මෙන්න මං හොයපු જાතියෙම එකක්. එහෙනම් ඕක ගමු. අර ඉක්මනට ගෙදර යමු. හැබැයි මගේ ස්කින් ටෝන් එකේ හැටියට නම් හෙඩ් වලට රෝස බික්ස් එකක් තමයි ගැලපෙන්නේ. ආ නැද්ද? එහෙනම් එකක් බලන්නේ. බැලෙන්. මෙන්න රෙඩ් රෝස් මික්සර් එක. මේක නම් ඔය පුජාතියමනේ. ඕ මයි. හොයපු එකම හම්බුණා. ඒකට කරසෙත් නෑනේ. අත් ටිකක් දිගට තිබ්බනම් හොඳයි. මැදින් පරි ඩිසයින් එකක් තිබ්බනම් මරුනේ. ඒ වුණාට අපි තවකට පහකට විතර ගිහින් බලලා ඒ වගේත් නැති වුණොත් මේක ආයෙ ගමු වැඩි. කුල්ල කුජිතයි කොල්ලන්නත ඉක්මන් තීරණයක් ගන්න ඕනේ. නැත්තම් පින්වතිය සමග ඇඳුම් ගන්නට ගිය තරුණ අධික විඩාව හේතුවෙන් අඩි 6කට වලේ පින්වතිය වැළපේ කියලා නිවුස් එක පත්තරලා ඉඳී තියෙනවා. දෙන්න දුමේ යන්න. ඉතින් ඔයාට සෙට්ද නැද්ද කියලා ෆිටෝන් කරලම් බලමුකෝ. මේක හොඳද? ඔය දැන් රතුසන් ටීවී ටෝන් කරලා දුන් කීයක් පිටෝන් කරාද කියන්නේ ඔය 36 යද මට පිටෝන් කරන්නේ දැන් ඇත්ති නැද්ද මම පවුලක්ද මං උදේ ඉඳන් කාලක්ද මෙතෙන් ලයිදේ මට කොහොත් දෙන්නද ඉතින් ඉතල පුකල් පිදුනා පොඩ මං ගැන හිතන්න තේරුම් ගනින් මේ බයිලා දු මේ අද හොඳ නැද්ද කියනකො මරු මේක මරු මේක මරු හැම එකටම මරවර ගන්න මිනිස්සු තෝරලා දෙනවා මට එකක් හරියනකො
එන්න. ඔය තියෙන ලස්සන මොකේ ඔග සුන්දර සුකුමාර ස්ත්‍රීත් එක්ක කැපී පෙනෙන මොකේ ඕක තමයි ගන්න ඕනේ. ඕක තමයි වට හරියන මැද. එහෙමද? මේකත් මරුද? මරු මරු කොහෙද මනස? මේ මං කඩේට තියන්න නම් අපතනමනේ. හරිද? ඉතින් මටත් මහන්සි. එහෙමනේ මේ යන්නේ. මට නම් දැන් මේ මුළු ජීවිතේම මහන්සි. මොකක්? එක්කෝ මට දැන් හැමදේම ඇති කියලා හිතෙනවානේ. මොකද මේ ජීවිතයේදී කුල්ල කුජිතයි කොල්ලනාද මේ සඳරන දාන්න දන්න එපා මෙතන මිනිස්සු බලන් ඉන්නවා. පෞද්ගලික ප්‍රශ්න වෙනයි මේවා වෙනයි මෙතන ඕවා ඇදලා හල්ලගෙන මේ රණ්ඩු කරන්න දන්න එපා. අපි මේ ඇඳුම් ටික අරන් යන්කෝ. පස්සේ ජීවිතේ ගැන කතා කරමු. අයියා අපිට වැඩි මේවා නිදහසේ තැනකට ගිහින් කතා කරන්න. මේ කරදරකාරී සමාජ සැදපඩේ පටපිටාවෙන් චුට්ටක් නිදෙන්න බැරි අයියා අපිට. මිදෙමු. නමුත් අපිට කලබල කරන්න එපා. මිනිස්සු ඔක්කොම බලන් ඉන්නේ. අපි යන් නිදහස් දැනගෙන කතා කරමු. නමුත් මේකට වෙලා නෙමෙයි වගේ ජීවන ප්‍රශ්න මම උදව් කරන්නම්. මෙතන කතා කරන්න එපා. ඔයාට මාව තේරෙන්නේ නැහැ. මට තේරෙනවා. ඔයාට වගේ ජීවිතේ එකපාර වෙනස් වුණා. ඔයාගේ මූඩ් එක එකපාර වෙනස් වුණා. මම දන්නවා ගෑනු වැඩ එහෙම වෙනවා කියලා. It's okay. අපි දැන් ඇඳුම් ටික අරන් මෙතන ගිහින් ගෙදර ගිහින් ඔය ප්‍රශ්න කතා කරගමු. තමසර තේරෙනවා පුතෝ. එහෙම කිව්වේ මම තේරුම් ගත්තේ වැඩ. ඔව් ඔය තමසර මම පොඩක් තේරෙන්නේ නැහැ. මොකක්ද තේරෙන්නේ කොහෙද ගෑණි මම තේරුම් ගත්තේ තමයි හරි. නැත්තම් මොකක්ද තමසර කිව්වේ තේරුම්. තේරුම් නැත්නම් තේරුම් ගන්නකො. තේරුම් නැති නිසා තමාන්නේ. තේරුම් නැති නිසා තේරුම් කරලා දෙනවා. ඔයි මොකද්ද මේ ජීවිතේ පාවෙලා නිදාගෙන ඉන්න ඕනේ. මොනවාද මේ තේරුම්? මං දැන් කිව්වේ රෙදි තේරුම ඇති. මට බඩගිනියම කණ්ඩියම කියන. චුටි දෙයක්වත් තේරෙන්නේ නැහැ මොඩ මිනිහා. රෙදිවල මොනවද මේ තරම් තෝරන්නේ? බර වෙලාවෙත් තෝරනවා මේල තෝරනවා පැය ගාණක් විතර තෝරනවා. ඊළඟ කැසියර් එකලට ගිහිල්ලා පැය ගාණක් තිස්සේ පොලිම් ඉන්නේ. මොන බල චින්තලද මේක? අනේ මේ තමසලා පාර ගන්න පොලිම් ඉන්නේ රරකු ගන්න එතකොට මොන ජංජර නැද්ද? අනේ මේ අපි තමුසල වගේ දවස් තිස්සේ බාර් එකේ läගලා ඊට පස්සේ දවස් අන්තිමේට මේ බාර් එකේ රක්කුණ පිටින්නේ මේ බාර් එකේ රක්කුල රින්නනේ මේ බාර් එකේ රක්කුල පාට හරිනේ මට නම් මේ බොන්න බෑ අපි යන්නේ වෙන බාර් එකකට. එහෙම කියන්නේ නැහැ ඔය. මෙන්න මේ ටික අල්ලගන්න. අති උතුම් මහෝත්තම පඬිත රාජයා. මල්ලි මේ ජෙන්ස් එකටත් ගියා මේ කවුරුත් පේන්නේ හිටියේ නෑ මේ මේක ලොකු සයිස් එක කොහෙද කියලා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්ද? අනේ මේ බිසි වගේ මානසික දාන්න එපා ඔයත් මේ පොඩ්ඩක් බලලා කියන්න. ඔයාලා කස්ටමර් සර්විස් එක නම් මල්ලි අන්තිමයි ඈ මේ පොඩ්ඩක් මිනිස්සු ප්‍රශ්නයක් ඇහුවොත් මේක මේ පෙන්නලා උත්තර දෙන්න මේ ඔයාලට මේ පඩි ගෙවනවනේ මෙතන නිකන් වැඩ කරන්නේ නෑ නේද? ඔයාලා බොසාට කම්ප්ලේන්ට් කරනවා බැකි යකෝ මාත් මෙතනට කැලලත් එක්ක රෙදි ගන්න මිනිස්සෙක් මිනිස්සෙක් මේ ගෑනිත් එක්ක ඇවිල්ලා ගෑනි මෙතන රෙදි කරේ යල්ලා කටේ බෑග් දෙල්ල මම මෙතන අපාදුක් විදින තෝ මෙතන දෙල්ල රේත් දෙල්ල දුක්කුල්ල තොපි ඔක්කොම මෙතන පරේ මෙතන මගේ දාන්න බෑ පරේ යන්න තොපි යකෝ තොපි අපාදුක් මෙතන අතේ ඉලි තොපි පරේ මම රෙදි ගන්න මගේ ජීවිතේ රෙදි දෙපා පරේ යන්න මොකද මනුස්සය මගේ බෑග් එකේ ඉඳිද කොණු ගෑවෙයි කී පාරක් කිව්වද මන් දැක්සර. මෙච්චරද ගොඩක් එද්දි කිව්වේ මෙහෙම නෙමෙයිනේ. මට ඕන වෙලා තිබ්බේ ලේන්සුවක්. ඉක්මනට ගිහින් ලේන්සුවක් අරන් එමු හරිද? ඕනම දේවල් ටිකක් විතරයි ගත්තේ නේ. පොඩ්ඩයි ගත්තේ. පොඩ්ඩක් මේ බිල ටික බලනවා කොයි. ලේන්සුවක් ගන්න කියලා තමයි මාත් එක්ක ආවේ. ලේන්සුව වෙන ගමන් තමයි යන්නේ මේ ටික හම්බුනේ. ලේන්සුවක් විතරමයි මේකෙන් ගන්න බැරි උනේ. අපි ලේන්සුවක් ගන්න තව කඩේකට යමු.